ඉතින් කොහමද? අද අපි කතා කරන්න යන්නේ අපේ අසල්වැසියෝ දෙන්න දැන් හොගාලා ගහ ගන්නවනේ. ඉන්දියාවේ පාකිස්තානේ. අන්න ඒ ගැන තමයි පොඩ්ඩක් කතා කරන්නේ. මොකක්ද කියලා ඒ ගැන හැලලක් නෙමෙයි මම ගහන්න යන්නේ. ඔයාලට කියන්නේ මේ පහුගිය දවස්වල ඉන්දියාවට සිදුවුණු හොඳ ටොපියක්. ටොපියක් කියන්නේ ඒක ටොපියක්වත් කියන්න බෑ. පොඩි මිස්ෆයර් එකක්. මිස්ෆයර් නෙවෙයි වැරදීමක් වගේ එයාලගේ ස්ට්‍රැටජි වල. ඉතින් මොකක්ද කියනවා නම් පෙහෙල්ගාව සිද්ධියෙන් පස්සේ ඉන්දියාව පළමුල් වරට යුද ප්‍රකාශ කරනවා පාකිස්තානෙත් එක්ක දැන් දවස් 4-5කට කලින්. එතකොට මූල මෙයාලා යුද ප්‍රකාශ කරන්නේ කෙලිම රෆේල් ජෙට්ස් ටිකක් ප්‍රංශයේ නිෂ්පාදිත රෆේල් ජෙට්ස් ටිකක් යවන පාකිස්තානයේ පැත්තට බේස් 3කට ගහන්න කියලා. ඒ යවනකොට ප්‍රංශ ජෙට් එකක් හෝ දෙකක්. ඒ කියන්නේ ඉන්දියාවේ ආපු ජෙට්ස් හෝ දෙකක් හෝ තුනක් ඒ වගේ ගානක් හරියට කඩන් වැටලා තියෙනවා. ඒ කියන්නේ කවුන්ටර් ඇටැක්ස් වලට අහු වෙලා විනාශ වෙලා තියෙනවා. ඉන්නේ එතන ප්‍රශ්නයක් එන්නේ මොකද්ද කියනවනම් මෙයාලට හම්බුන දත්ත. මොකද රටක් තව රටක් එක්ක ගහ ගන්න යනවා නම් අනිවාර්යයෙන් ඒ රටේ දත්ත තියෙනවනේ. මෙයාලා ගාව ඇනලයිස් කරපු ඩේටා වගේ ඇත්තේ ඒ ටික බලලා හොඳට තීරණය කරලා යන්නේ. එතකොට මෙයා කියලා තිබුණා තියෙනවා මෙන්න මේ ඒරියා වල ගුවන් යානාශකාවි තියෙනවා. ඔයාලා මේ රූට් එකකින් යන්න කියලා. මෙයාලට හම්බෙන ඔත්තු සේවා රිපෝට් එක දාගෙන තමයි මේ පාර හදලා දීලා තියෙන්නේ. හැබැයි ඒ පාර ගිහලා මුංගු ටික අලවිලා තියෙනවා. හේතුව මෙයාලගේ ඩේටා බේස් එක අප්ඩේට් නැහැ. ඔන්න ඔතන තමයි ඉන්දියාවට හික් ගෑවෙන්නේ. හේතුව මේක ප්‍රංශයේ නිෂ්පාදිත highly ඒ කියන්නේ සුපිරිම ටෙක්නොලොජියක් තියෙන රෆේල් ජෙට් එක. ඉතින් මේක කියලා ඔහේ ගිහිලා මේ යන ගුටි කාලා යන වගේ සින්නක් වුණ හින්දා ප්‍රංශයට ලැජ්ජාවක්. මොකද කිව්වොත් ප්‍රංශයේ ස්ටොක් මාකට් එක. ඒ කියන්නේ ඔය සම්බන්ධ වෙන තියෙන ඔය කම්පැනියේ ස්ටොක්ස් ටික බහින්න ගන්නවා. මේ ජෙට් එක මේ තරම් කියන තරම් වැඩෙද්ද ඉන්දියාව ගිහිලා ගුටි කාලා එන්න තරම් ඉන්දියාව අරන් ගිහලා ගුටි කාලා ආවා. ඉතින් මෙච්චර කැපැසිටි එක නැද්ද කියන තැනට ප්‍රශ්නාර්ථයක් ඇතුළේ එතනින් ඩෝස් එක ආවා ඉන්දියාවට අනිත් පැත්තට. ඊළඟට තමන්ගේ ඇතුලේ තියෙන ඉන්ටෙල්ස් ගැන ඩවුට් එකක් ආවා ඉන්දියාවට. මොකද ඒක විශ්වාස කරලා ජෙට් එක යවුවේ. ඉතින් කොහොම හරි මෙයාලා ඒකට පිළියමක් වශයෙන් එක දෙයක් කරනවා. ඊශ්‍රායලෙන් හම්බෙච්ච ඩ්‍රෝන්ස් 20ක් දැන් දවස් දෙකකට කලින් ඉන්දියාව පැත්තට යවනවා. හැමෝම හිතුවේ මේක ගහන්න යවනවා. නැත්නම් ඔය කියන්නේ අපි කියන්නේ මොකක්ද ඒකට කියන්නේ නියෝමෝන් රහිත ඩ්‍රෝන යාත්‍රා ඒ වගේ ආව මෙයාලට ඇටැක් කරන්න යවනවා වගේ තමයි මෙයාලා යවුවේ. හැබැයි මෙයාලගේ මොටිව් එකුනේ මොකක්ද කියනවනම් ඒ වගේ ඩ්‍රෝන්ස් ඇතුළට යනකොට තියෙන ඇන්ටි එයාක්‍රාෆ්ට් කියන්නේ යුද ඉක්මන් යානා නාශක අවි ටික ඇක්ටිවේට් වෙලා කෙලිමේ වට ගහලා. එතකොට මෙයාලට හරියටම ඒකේ තියෙන ඒවා තියෙන පොසිෂන්ස් ටික නෝට් කරගන්න පුළුවන් කියලා තමයි වෙන්නේ. හැබැයි ඉන්දියාවෙ මෙතන මාර මීටර් විදියට හැසිරෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් මොලේ පාවිච්චි කරනවා. සමනුන්ට මොලේ නැහැ ඉන්දියාවට. පහුගිය කාලේ ඔය 90 ගණන් වල තිබ්බ කාගිල් යුද්ධය ඊට කලින් අර බංග්ලාදේශයේ අල්ලගන්න ගිය යුද්ධ 70 ගණන් වල ඒ ඔක්කොම බැලුවම කියන්න පුළුවන් ඉන්දියාව සාමාන්‍ය ඇදලා ගත්ත පොල්ලඩි ගහනවා විදිහට තමයි ගහන්නේ. ගමේ ක්‍රිකට් ගහන විදිහට තමයි යුද්ධත් කරන්නේ. හැබැයි මේසෙට පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා තියෙන කොහොමද දන්නේ දිව්‍ය ඥානයක් આવද දන්නේ. මුන් මොනවද කරේ? ඇන්ටි එයාක්‍රාෆ්ට් ගන් ටික මේ ඩවුන් කරනවා. ඒ කියන්නේ විසන්ධි කරලා සිග්නල් ජෑම් එකක් දාලා ඒ ඩ්‍රෝන් ටිකත් මුන් වට්ටනවා. ඉතින් එතනත් මරු පහරක් වෙනවා ඉන්දියාවට. හැබැයි මේකේ කැෂුවල්ටිස් අතින් ගත්තාම ඉන්දියාව ඉස්සරහින් ඉන්න. කියන්නේ ඉන්දියාව ඉස්සරහින් ඉන්න එක ඉන්දියාව පාකිස්තානයේ සෑහෙන යුද්ධයෙන් හින්දාම සෑහෙන මිනිස්සු පාකිස්තාන පැත්තෙන් ඝාතනය වෙලා ඉන්නවා. 30 ගානකට කිට් වෙන්නේ පොඩි ළමයි එක්ක ගෑනු කට්ටිය එක්කම ඝාතනය වෙලා ඉන්නේ. ඒ වගේම තමයි මේ පැත්තෙන් ගත්තොත් අර පෙහෙල්ගාව කියන තැන 25ක් විතර මැරලා හිටියා. ඊළඟට දැන් ඔය ඇටැක්ස් වලින් තව ගෑනු ළමයි පිරිමින ඔක්කොම ඒ 30 ගානකට කිට් වෙන්න ජීවිත හානි සිද්ධ වෙලා තියෙනවා. තව කීයක් තාම ගොඩබිම් යුද්ධය පටන් ගන්න නැහැ මම හිතන විදිහට. ඉතින් මේක තමයි ඉන්දියාවේ තත්ත්වය. ඉතින් යුද්ධ කියන එක හැම පැත්තෙම හොඳ නෑ. ඒ වුණාට කොහොමත් ඔක තව මාසයක විතර හොම්ම මැදුනොත් අපිටත් හොඳ ආර්ථික වශයෙන් හොඳ පාරක් කන්න වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එක